පුළුවන්. ඉතින් අදත් අලුත් වීඩියෝ තමයි අරන් තියෙන්නේ. ඉතින් අද අපි ඉදකටත් එක්ක අනුරාධපුරේ යනවා. ඉතින් දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. හරි ඉන්නේ. ඉතින් අපි දවල් වෙලා තමයි ගෙදරින් පිටත් උනේ. ඉතින් දැන් අපි කන්න තමයි ලෑස්ති වෙන්නේ. කන්න තැන හොයාගෙන ඇවිල්ලා අයිනේ නවත්තලා තියෙන්නේ ගල්ගම පාසනවල පස්සේ. ඉතින් සුන්දර වූ අනුරාධපුර නගරයට මමත් අවුරුදු 3කින් වගේ 3කටත් වැඩි අවුරුදු 4කින් 5කින් ඒත් යන්නේ කතරගම ගියා වගේ. එහෙනම් ඇදින්න මාත් එක්ක අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි ඉතින් මේ මගේ කාර් එක මේකයි අපි බාප්පගේ බෑන් පට්ටේ තමයි ආවේ මානදී. ඒකේ අපේ අම්මලායි නැන්දලයි කට්ටිය ඉන්නවා. මේකේ මමයි අයියයි අක්කයි පොඩි කට්ටියත් එක්ක ආවේ ඉන්නේ යාලා. අපි දැන් මේ ඇවිල්ලා කියන්නේ අම්මාට බ්‍රේක් එක ගන්නයි. අපේ මාමත් ඉන්නවා ඒක. සෝනි නේ? ආරෝ දින්දෙන් අපි ඉන්නේ මෙතන. පාරෙන් දැන් මම රේල් පාරක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න. රේල් පාරේ යන්නේ නැහැ. අපි බය වෙලා ඉන්නේ. අපි ලස්සන පැත්තක් නේද? ඔව් මේ අපේ මාමා ඉන්න. මෙයා තමයි ඉතින් ප්‍රවීන් ගුණාදර කියන ඔයගොල්ලෝ. මගේ වීඩියෝ එකට එයා මේවා කරා. දැන් ඉතින් මං තමයි එයාගේ දුව. ඉතින් ඔන්න ටේබල්ස් ටික දාලා චෙයර්ස් අරේන්ජ් කරලා ඉතින් ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඉතින් කට්ටිය කැමරේ දාගන්නවා. අපි බලමු මොනවද අද කැමරේ තියෙන්නේ කියලා. අජු තියෙනවා, පරිප්පු තියෙනවා, බැදුම් තියෙනවා, මාළු. කළු තියෙනවා, පරිප්පු, මාළු, බැදුම. ඔන්නයි අද දෝනි කියන්නේ දැන් මේ මොකද කරන්න හදන්නේ? කිරි පැකට් බෙදන්න යන්නේ. ලස්සනට කියන්නේ. නංගිලා මල්ලිලාට අක්කලා ඒගොල්ලන්ට කිරි පැකට් බෙදන්න යන්නේ. අපි දැන් ආයේ කන තැනින් පිටත් වෙලා පොඩ්ඩක් නැවතුවා මීකින් කන්න. ඊපස්සේ පේනද? ඊවල දකින්න නැතිනේ අපි කිරි පැකට් පොඩි බෙදා හැරීමේ පොඩි වැඩක් කරන්න යනවා. කිරි පැකට් වගේ අපි මේ අනුරාධපුරේ ඉන්න උත්පත් ළමයිට. ඉතින් අපි මේ වීඩියෝ ටිකක් බලමු. ඔයාලා කතරගම වීඩියෝ එකේ දකින්න නැතිනේ ළමයිට පාසල් දෙනවා. ඒක වගේ මේකත් ලස්සන වැඩක්. බලමු. දැන් අපි වීඩියෝ අන්න තමයි යන්නේ. ඒක මොන කටවද ගන්න පුළුවන් අවුලන්නේ. නිවන්න මේක අරින්න වතුර එකක් පුතේ මේක පිටපත් ආලි ඔන්න ඉතින් පැයක විතර
ලන්ච් එකෙන් පස්සෙත් පැය විතර ගමනකින් අපි ඇවිල්ලා ඉන්නේ අපි නවාතැන් ගන්න දාන්න. ඉතින් මේ තියෙන්නේ ඒකේ නම මල්ලතු ෆොරස්ට් ගාඩන් අනුරාධපුර. ඉතින් අපි මේකේ මුලින්ම තිබිලා තියෙන මේ කබාන එක විතරයි මේ බිල්ඩින් එක. ඉතින් ඊට පස්සේ තව එකක් හදලා තියෙනවා මේ පැත්තේ. ඉතින් අපි අද ඉන්නේ ඒකේ. අපි ගිහලා බලමු රූම්ස් කොහොමද කියලා. මේක තමයි guys අපි ඉන්න room එක. hi මේක තමයි අපේ room එක. ඉතින් අපි rooms දෙකක් ගත්තා. පල්ලෙහා කට්ටියක් ඉන්නවා, උඩ කට්ටියක් ඉන්නවා. ඉතින් මම පොඩි room tour එකක් එක්ක යන්න. මේ ලොකු rooms නෙවෙයි. වෙනන තරම් එහෙම ලොකු දෙයක් නැහැ. but room එක quality එකම තියෙන මේක අලුතෙන් හදපු එකක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් king size bed දෙකක් තියෙනවා. ඊට පස්සේ AC එකක් තියෙනවා. මේ fan එකක් තියෙනවා, TV එකක් තියෙනවා, mirror එකක් තියෙනවා. ඊට පස්සේ අපිට table එකක් තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා washrooms දෙකක් තියෙනවා. with hot water. අපිට මේක shower එකක් ගන්න ඕන shower එකක් ගන්න පුළුවන්. එතකොට අනිත් එක ඒක මම හිතන්නේ කොමඩ් එකත් එක්ක එහෙම තියෙන්නේ. nice. very nice. ඉතින් මේ තියෙන්නේ මේක. ඉතින් මේ තියෙන්නේ full room එක. නියමයි. ඔන්න ඉතින් හොටෙල් එකේ චෙක් ඉන් එකෙන් පස්සේ අපි දුම් වගේකුත් ගන්න ගිහිල්ලා ඒ වැඩ ටිකක් කරගෙන එහෙම ඔස්සක් දාලා රෙඩි වෙලා අපි ආවා රොන්නැලි සෑයට. ඉතින් මල්ලේම අරගෙන අපි දැන් යන්න හදන්නේ රොන්නැලි සෑයට. අපි අතුරුට යමු එලා. ඔව් මේ කවුද අපි මේ අරයා තොල්දා මා ධර්මකේ තෝංග රෝද පුටුවක් ගන්න තැන වල කොහොමද අම්බලත් එක්කම යන්න. රුවන්වැලි මහා සෑයත් වන්දනා කරලා දැන් අපි ඉන්නේ ජයශ්‍රීමා බෝධියේ. ඉතින් මම ඉන්න වන්දනා කරන්න හරි ලංකාවේ හරිම ආසම තැනක් මේ ශ්‍රීමා බෝධිය කියන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලම මම හරි ආසයි මේ ශ්‍රීමා බෝධියට එන්න. ඉතින් ගොඩක් වෙලා ඉන්න ආසයි. ඉතින් බලමු අපි ටයිම් එකත් එක්ක ඕන මැනේජර් එකේ ඉතින් මගේ මේ වීඩියෝ වශයෙන් පේන්නේ ශ්‍රීමා බෝධි වාසය. ඉතින් අපි උඩහට යමු බලන්න මල් ටික පූජා කරලා ඒක රෙඩි කරන්න. අනුරාධපුරේ ආපු කෙනෙක් නම් දන්නේ නැති විතර මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ජයශ්‍රීමා බෝධි එක අත්තක් උන්තන තියෙනවා කියලා කියනවා. ඒ අත්ත රඳා පැවතිලා තියෙන්නේ මේ රන් වැටෙන්. ඒ කියන්නේ මේ ඉනිමගෙන් ඒ කුළුණෙන් තමයි මේ රඳා පැවතිලා තියෙන්නේ. මේ ගොඩක් අය විතර වන්දනාමාන කටයුතු කරනවා. මේ හානිම සතුටු මේ වගේ එකක් මෙහෙදී දැක ගැනීමට ලැබීමත් ලොකු භාග්‍යයක් ඒක. දැන් කවුරු හරි අනුරාධපුරේ ඉන්නවනම් මතක් කරලා අනිවාර්යෙන්ම ජයශ්‍රීමා බෝධි වන්දන පස්සේ මේ පිටිපස්සට ඇවිල්ලා එතනම පල්ලෙහාට බහින්න තියෙන ඉතින් පඩිපෙළ. එතනින් ඇවිල්ලා අනිවාර්යෙන්ම මෙතන වන්දනාමාන කරගන්න. ඉතින් ඔන්න දැන් වෙලාව රෑ 10යි. හරියටම දැන් තමයි අපි හොටලෙට ආවේ. ඉන්න තැනට. ඉතින් ඒ ටික වන්දනාමාන කරගෙන ජයශ්‍රීමා බෝධි ගාවට සෑහෙන වෙලාවක් හිටියා අපි ඉඳලා ආවා. ඉතින් හෙට උදේට ඉතිරි අටමස්ථාන ටික වන්දනා කරගෙන සඳගිරිසෑය වන්දනා කරලා යන්න තමයි තියෙන්නේ ගෙදර බලා. එහෙනම් අද දවසේ ටික මොකද තමයි අපි බලමු හෙට දවසේ මොකද වෙන්නේ කියලා. එහෙනම් කට්ටියට good night. ජය. හලෝ good morning. ඉතින් ඔන්න අද තමයි අපි අනුරාධපුර ගමනේ දෙවෙනි දවසේ. ඉතින් බඩු ඔක්කොම පැක් කරගත්තා. පේනවනේ මොකුත් නැහැ. ඉතින් අද තියෙන්නේ අපිට අටමස්ථාන ටික වන්දනා කරගෙන
කොහෙන් හරි නාල කරලා ගෙදර යන්න තමයි. එහෙනම් අපි පිටත් වෙමු. හරි අපි යනවා. thank you. යා එන්නම් ආවා. Okay, let's go. හරිද? රෙඩිද? රෙඩි. පිට යන්නයි හදන්නේ. තමයි දුවේ මගේ සංවරකම් වහගන්න. අනේෂෝ. හරියට. ෂාට් දෙන්න. දැන් පොඩි මේ අපේ මාමටත් එකක් දෙන්න. දිග ඇඳුම් නැති ඇඳුම්. මාමා දිග ඇඳුම් තියෙනවා. පව්වනේ. පව් අපේ පොඩි මාමා. ඔයාගේ ෆෝන් එක ගන්න බැරිද ප්‍රශාල අයියේ? පුළුවන්. ඉතින් අපි හොටල් එකකින් එහෙම චෙක් අවුට් වෙලා බෑග් පැක් කරගෙන ඉතින් කෙලින්ම ආවේ සීල්සේ ඉතින් ඊට පස්සේ මහින්ද්‍රාද බස් මාත් තමයි මේ හදලා දෙන්නේ මාත් මේ ෆස්ට් ටයිම් හරි ලස්සනයි බලමු ඒක තමයි. සඳහිරු සෑයේ කියන්නේ ඉදිරියීමට මොකක්ද හේතුව වගේ දේවල් ටික ඔක්කොම මගේ YouTube channel එකේ සහ මේ Facebook page එකේ මම වෙනම දාන්නම්. ඒක විනාඩි 8ක විතර ලස්සන විස්තරයක් තියෙනවා. ඉතින් ඒක බලන්න පුළුවන් ඔයාලට වෙනම. මම මේක රෙඩ් කරන්නේ නැහැ වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් දැන් අපි සඳහිරු සෑය වන්දනා කරලා ඉවර. දැන් අපි ඉදි පැකට් ටික බෙදන්නත් තියෙනවා. මොකද දැන් ටික රස්නේ. ඉතින් ගොඩක් අයට ඒක දෙන්න එක වටිනවා. එහෙනම් අපි ඒ වෙලාවේදී හම්බ වෙමු. එන්න පුතේ ඌ ටික ඊළඟ එක දෙන්න. අද තියාගෙන. මාමගේ ඉඳ අයියගේ ඉඳ දන්නේ අපි දෙන්න බෑ. කමන්න නැද? දෙන්නද? දෙන්න. අයි කිරිපැට්ටක් බොන්න. හරි දැන් මොකද කරන්නේ දෝනි? හැමෝටම කිරි සකරනවා. ගොඩාක් ආසයි. ඒ වගේ දෙයකට. ඔව් ආසම දෙයකට තමයි. මාමේ. හරි. කකුල අමාරුද? හරි. හරි. බුස්සarnයි පරිස්සමෙන්. හරි. ඔව්. ඒ කට්ටියට දෙන්න. අයියේ කිරි පැකට්ටක් බොමු. අර අනිත් එක්ක හරි අයියටත් දෙන්න. හරි. දෙන්න නේ ඉන්නේ. හරි. පුතුරේ මාහිවි මගේ පුතුරේ නම් දින්නේ වෙන්නේ නම් නැසු. අය සෙට් එකම ඉන්න පුතේ අපි ළඟ ඇතුලේ. අරගලු නැවතුවා. Momina. Enak kali. Kan? Kiri baik pun. Ah. Hari. Kau tahu dia den atur mana? Nih atur dia den ada istirahat yang ada. Oh. Istirahat mana? Ananggi. Ende. Ah. අර පිටිපස්සෙන් තව දෙන්නෙක් ඉන්නවා ඒක අතට. ඉතින් අද ඉරිද දවසේ මේ දාම් පාසලක් ඉවර වෙලා එන ළමයි අපිට ගොඩක් හම්බුණා දාම් පාසලක ඉස්සරහ. ඉතින්
අපි කිරිවකට ඔක්කොම ටික අපි දාම් පාසල ළඟ නතර කරලාම දෙන්න පුළුවන් වුණා මහාන දෙකේම නේ. ඉතින් දැන් නතර කරලා තියෙන්නේ මේ මොනවාරි බඩු මොනවාරි ගන්න කඩේ ඉස්සරහට ගිහලා බලමු මේ කඩවල මොනවද තියෙන්නේ කියලා. पिंगंदी उलट दी ඉතින් මෙතන ගොඩවල් ගන්න. हाँ ගානක් ගත්තම එක්කම. ගොඩ ගන්න. ගෙදර ඒ වගේ. कितना होता है දෙහිද තියෙන්නේ නේද? මාගේ දෙහිත් තියෙනවා. දෙහිත් दिउल किया किलो एक පිඟානක් කීයද? देसी है पिंगाना दे मैं इस राम दीने का दे ගස් ලැබු කීයද? කිලෝ එකක්. බලන්න. ගස් ලඟ ගන්න ඕවා හේන් ගස් ලඟ මේ අපේ ගේ ගාව අත්තක ගස් ලඟ. हाँ හොඳයි. අපිට බේත් දැන් ගන්න. අද නිකන් අද කන්න පුළුවන් වගේ තියෙන එකක් අයින් අපි බයි ඒ නියම් පැත්ත වෙයි සිරාඩෝ නියම් මේ දඟල කවුද ඉන්නේ ජන්දුනේ? අඩි පාඩ සුපිරි යමයි අපේ තියනවත් එක එන්න මේ ඔය ප්‍රයිවට් හලෝ හලෝ ඉතින් මම ආසම විදිය තැනකට ඇවිල්ලා තියෙන පට්ටම ලස්සනයි ඔයාලට පේන්නේ නැති මගේ වටපිටාව. ඉතින් අපේ බාප්පගේ යාළුවෙක්ගේ ගෙවල් ළඟ අබන්පොළ තමයි අපි දැන් ඉන්නේ. ඉතින් කෑමත් අරගෙන අපි ආවේ. මගෙන් කෑම ගන්න නවත්තලා කෑමත් අරගෙන ඩෙසර්ට් එකට ගස්ලා පුත් අරගෙන ඔක්කොම කරගෙන ආවේ. හරිම ලස්සන තැනක්. අර පේන්නේ නැති මොකද පිටිපස්සේ මාරම ලස්සනයි. මාර කැමති මේ වගේ තැන් වලට. ඉතින් මම හිතන්නේ මේ සොරවුවක් වගේ තියෙන මෙතන වලට පේනවා ඉතින් වාන් දාන දවසට මේක හරියම හරි ලස්සනට ඇති පාරෙන් වතුර යනවා ඇති කියලා මම හිතනවා මාර ලස්සනයි. ඉතින් අපි අද දාන්න දෙන්නේ මෙතන තමයි. හරි. එහෙනම් අපි චේන්ජ් දාගෙන අපි ඉන්න. අයියා රොසා ඉතින් ඔන්න නාල කරලා ඉවරලා අපි එතන අපි අතන බන්ටකින් නෑ උඩට නැගලා ඉතින් එතනින් පල්ලෙහාට වැස්සට පස්සේ නියම් පාරක් වුණා අපි දැන් කන්න ලෑස්ති කරන්න හදන්නේ වාහන දෙක මේ අතර ගහලා රොස්වා ඉස්සරහට ගන්න පොඩ්ඩක් මේ අයිනට වෑන් එකත් එහෙම දිවස කර ගන්න ආ ආමුදිය ආමුදිය ඉතින් වෑන් එකත් එනවා වෑන් එකේ තමයි ටේබල්ස් චෙයර්ස් ඔක්කොම තියෙන්නේ අදිනේ එපා බා තව ඉස්සරහට ගන්න ටික අන්න ඊට මදි වතුර එක නම් පියන් තමයි අද අම පොඩ්ඩක් ඉස්සරහට ගන්න තියෙනවා ඔය ජෑස් එක මෙහෙම කරන්න ටේබල් එක දෙන්න කන්න දෙන්නේ. හ්ම් ඊයක් තීබක් තියෙනවා. තව
මේ අපි ඇවිල්ලා තියෙන්නේ පාලු කඩුවර වැව කියන තැනට. ඉතින් අපි නෑවෙත් ඒකේ. හරිම ලස්සන පට්ටම ඉස්කලංක තමයි. මේ අපේ පාප්පගේ යාළුවෝ ඉගෙවල් තියෙන මෙතනනේ. ඉතින් එයා තමයි අපේ එක්කන් ආවේ. මාර ලස්සනයි. ඉතින් කැම්පින් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හරිම ලස්සන පැත්තක්. ඔයාලට මේ නේද කියන්නේ. මට හිතා ගන්නත් බැහැ. කොච්චර සුන්දර රටක්ද. ඔයාලට පේනවා ඇති. වටේටම තියෙනවා. ඉතින් මේ පැත්තෙන් මේ ඒරියා එකේ ආවන්තිස්ස යන්නේ. ආවන්තිස්ස එක මෙහෙන් තමයි යන්නේ. පාරවල් ඔක්කොම එයාට තමයි. එයාට අයිති ප්‍රදේශයක් මේක. ඉතින් ආවට වෙන ඇති හරියම දාස් මාරම නිදා මට මාරම සතුටු මේ වගේ දැන් එන්න ඉතින් හම්බෙලා අපි එන්න හම්බුනේ. වෙන ඇති දැන් ඔන්නෝමයි එහෙනම් අපේ අනුරාධපුර ගමන. ඉතින් ලස්සන තැනක ඉඳලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට පේන ඇති. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝම වලිස්සමින් ඉන්න. ජය වේවා.